අයිබෝන් හිතවතුනි අපි මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ගංගාරාම විහාරස්ථාන භූමියේ. ඔබ දන්නවා පසුගියදා ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ඓතිහාසික දෙවනි මෝරේ පුදුවින් ස්වාගතව ලැබූ තථාගතයන් වහන්සේගේ සර්වඥ ප්‍රදර්ශනයේ අවසාන දිනය ලෙසට අද දිනය අපිට හඳුන්වීමට හැකියාව තිබෙනවා. මේ වන විටත් මෙම පුදුවිම කරා මෙම ධාතුන් වහන්සේලා වන්දනාමාන කර කිරීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමුතුන් ප්‍රමාණයක් මේ පුදුවිමට පැමිණ ආකාරයක් අපිට දක්නට තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාවටම ඒ ආකාරයෙන් බැතිමුතුන් විශාල ප්‍රමාණයක් මේ පුදුබිමට පැමිණියා. අදත් දැඩි අවුරශ්මිය මැද්දේ උද විශාල දුරක් ගෙවාගෙන දුරුකතර ගෙවාගෙන මේ ප්‍රදේශයට පැමිණලා පැය ගණන් පොලිමේ සිටගෙන මෙම තථාගතයන් වහන්සේගේ මෙම ධාතුන් වන්දනා කිරීම සඳහා සියලු දෙනාම පෙළගැසී සිටින ආකාරය අපට දක්නට ලැබෙනවා. ඉතින් මේ සඳහා නායකත්වයේ කවුරු ලැබුවේ ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අසජී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ එම ආරාධනෙන් ඉල්ලීම අනුව තමයි ඉන්දියානු රජය මෙම ප්‍රථම වතාවට ඉන්දියාවෙන් පිටතට මෙම ධාතුන් වහන්සේලා වැඩම කරනු ලැබුවේ. ඒ වගේම රජය සම්බන්ධ වී අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් මේ කටයුතු සියල්ල සූදානම් කර සංවිධානය කළ බව අපට සඳහන් වෙනවා. ඒත් එක්කම ගංගාරාධිපති පූජ්‍ය කිරින්දේ අසජී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අද රාත්‍රී 10න් පසු මෙම පෝලිං සඳහා කිසිදු පුද්ගලයෙකුට එකතු නොවන ලෙසට අද රාත්‍රී 10න් පසු කිසිම පුද්ගලයෙකුට මෙම පෝලිං සඳහා එකතු නොවන ලෙසට ගරු ස්වාමීන් වහන්සේ දැනුවත් කරනවා. ඒ හේතුව නම් හෙට උදෑසන 6 වන විට මෙම ධාතුන් වහන්සේලා යලිත් ඉන්දියාව කරා වැඩම කිරීමට නියමිත බවයි උන්වහන්සේ සඳහන් කළේ. ඉතින් අපි ආරාධනා කරන්නේ තවමත් ඔබ ප්‍රමාද නැහැ. ඔබට කලාතුරකින් උදා වෙන මේ මහාංගී අවස්ථාවට කලාතුරකින් උදා වෙන මේ ඓතිහාසික අවස්ථාවට ජීවමාන බුදුන් දැකිය හා සමානව ඔබට එම ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. තවමත් ප්‍රමාද නැහැ. පැමිණෙන්න ගංගාරාම විහාරස්ථානට අද රාත්‍රී 10 වනතුරු ඔබට පොලිම් සඳහා එකතු වීමේ අවස්ථාවක් තිබෙනවා. අපි ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම බැතිමතුන්ට පැමිණ මෙම ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන පින් රැස් කර ගන්නා ලෙසට අපි පවත්වාගෙන යන සම්මත සිරිතුවේ තියෙනවා. මේ දෙවන පිළිද දවසේදී ආරක්ෂා කරගන්න මෝචාරක ගැනීමේදී බුදුරුප වලට පිටුපා ඊට අගෞරව දක්වන පවුලේ හැමදෙනාමත් වෛද්‍ය මුලන් කරුණා දාත මැතිතුමා එවැගේම ජයවර්ධනතුමාත් කොට ඇති පින්වත් හැමදෙනාගේම දායකත්වයේ අනුග්‍රහය සහභාගීත්වය ඇතිව බොහෝමත් කරුණාවෙන් යුක්තව මේ දීර්ඝමාත්‍රේ සිතුම් සර්වත්ව සීලදාතන් වහන්සේ සර්වඥ දාතන් වහන්සේ අන්තිම ප්‍රාතුරු දාතන් වහන්සේ देश विदेश संचालक आकाशवाणी दिनागत स्थानයක විදිහට ඒ නිසා කසල අපද්‍රව්‍ය මේ ස්ථානවල බැහැර කරන්නේ එපා නිසි පරිදි ඒ දේවල් බැහැර කරන්න කියලා අපි උට අපි ධාතුන් වහන්සේලා වෙන පුදා ගන්න ආවා. උදාරි ධාතුන් වහන්සේලා කියන්නේ අපි බුදුහාමුදුරුවෝ දැක්කා වගේ තමයි මෙතන පිටුවෙන් තාවයින් පස්සේ ඉතින් අපි ඇවිල්ලා වැඳලා පුදලා යනවා. It's jointly organized by 13 divisional secretariats in the district, all local government authorities, the business community of the district and the district disaster management center. We kindly request you to be environmentally responsible and dispose of waste.
සන්තෝසයි බුදුහාමුදුරු දැක්කා වගේ දැක්කා මෙතන පත් කරපු ජනාධිපතිතුමාට පින් අත්වනවා. Historic exposition is especially significant as it is the first time that these sacred relics are being brought. අපි ගාල්ල ඉඳලා ආවේ. පැය 6ක් විතර හිටියා. හොඳයි ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ ස්වාමීන් වහන්සේටත්. ඒ වගේම මේක ගෙන්නන්න කටයුතු කරපු සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව දවසක් වගේ දීර්ඝ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මිනිස්සු ගොඩාක් පොලිමේ ඉන්නවා. අද දවස ටිකක් මදි වේ. ඒ කියන්නේ ගොඩාක් පිරිසක් ඈත ඉඳන් එන නිසා කියන අදහසත් කියන්න කැමතියි. Kindly note that you have the opportunity to pay homage to the holy relics only until 6 a.m. tomorrow, and please do not join the queue. අනේ හරි තන්තෝසයි වැඳගත්තා. කොයින්දලද ආවේ? නාවල කුස්සන්තිද. ගොඩක් වෙලා හිටියද පොලිමේ නෑ මේ ප්‍රාණහමිල මාවේ වුණා. සන්තෝසයි. අනේ තන්තෝසයි. කරදර බාධක දුර වේවා දහනත්නාත්‍රාදී දෝතාන්තකා තිබෙනවා දුර වේලා හැම දිනාටම මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ අපි හැම දිනාම Holy relics of Lord Buddha, and we would like to remind you about the free parking facilities that have been arranged at the Old City Park, Shangri-La parking area, Old MOD premises, Park Senanayaka Mountain, Dhanapala Mountain near Vihara Mahadevi Park. ගම්පා ගණිවුල් ඉඳලා මොකද දැන් ගන්නද වෙන්ද අපි මාන්දර පහට අපි ආවේ. මොකද ජනිතින් මේ වගේ අවස්ථාවක් අපිට හම්බ වෙන්නේ නැහැ නේ කවදාවත්. සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. ඇත්තටම කියනනම් ඒ දුක් විඳලා ආවට පොලිමේ මේ අවස්ථාව ලැබීම ගැන බොහොම සන්තෝෂයි. මේක මේ අවස්ථාව සලසා දුන්න සෑම දෙනාටම පිංසිත් දෙනවා. නැතිනි ආදි කොට ඇති පවුලේ දුවදරුවන් ඥාති තිමෙත් Please remove footwear and headgear before entering the temple premises, and special counters have been arranged for this purpose. And please be mindful, polite and respectful while waiting in the queue.